ශ්‍රී ලංකාවේ අභිමානය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? අහස ඉහළට නැගී තිබෙන මේ මහා ස්තූපය ගැන කතාව ඔබ නොදන්න එකක් වෙන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා විසින් නිදි කළ අනුරාධපුරය මහා මෙවුනා උයනේ පිහිටි රුවන්වැලි මහසෑය බෞද්ධ පුනරුදයේ සංකේතයයි. මෙම සෑය හදන්න රජතුමා විශේෂ තාක්ෂණයක් භාවිතා කළා. පොළොව ගැඹුරට හාරලා ලෝහ තහඩු සහ විශේෂ මැටි යොදා අතිශයින් ශක්තිමත් පදනමක් නිර්මාණය කළා. මහාවංශයේ කියනවා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන්නේ මේ මහා සෑය තුල කියලා. ස්තූපේ පාදම වටා ඇත්පවුරක් තියෙනවා. එකෙන් හැංගවෙන්නේ දහස් ගණනක් ඇතුන්ගේ ශක්තියෙන් මෙම සෑය දරාගෙන ඉන්නවා වගේ හැඟීමක්. බුබුලාකාර හැඩයත් එක්ක මේ මහා ස්තූපය අදටත් ලෝකයේම මවිත කරන දේශීය ඉංජිනේරු විශ්මයක්. රජතුමාට සෑය සම්පූර්ණ වෙලා දැක ගන්න වාසනාව ලැබුණේ නැහැ. නමුත් අවසාන මොහොතේ සුදු රෙදි වලින් ආවරණය කළ සෑය දෙස බලා එතුමා අවසාන සුසුම් හෙළුවා කියලා ජනප්‍රවාදවල කියනවා. අදටත් රුවන්වැලි මහා සෑය අපේ බෞද්ධ අනන්‍යතාවයේ නොමැකෙන ලකුණක්. මේ වගේ තවත් ඉතිහාස රහස් දැනගන්න ෆොලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.